අයිබෝවන් චමස් කිචන් එක තමයි ඔයාලම එකතු වෙලා ඉන්නේ. අද මම මොනවද හදන්නේ මේ මොනවද කියලා ඔයාලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන් යන්න. මොකද මම මේ ගැන ඔයාලට කියන්නේ නැහැ. මේ තියෙන්නේ සුදු තෙත සහල් පිටි. මේක ෆ්‍රීසර් එකේ තියලා තමයි ගන්නෙ. ඒ නිසා ඔයාලා කෑමක් හදන වෙලාවට මේක ෆ්‍රීසර් එකෙන් එළියට අරගෙන හොඳට කූල් එක යනකම් ඉන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ පාත්‍රයකට දාලා මේකේ තියෙන මේ කැට ටික කඩා ගන්න ඕනේ. මේක සාමාන්‍ය කඩවල වල තියෙනවා. හොඳට බලලා ගන්න. තෙත සහ පිටි නැත්තම් ඔයාලට පුළුවන් ගෙදර හාල් ටිකක් මේ විදිහට පෙඟෙන් දාලා කොටලා ගන්න. එහෙම නැත්තම් ඔයාලට මේක ඉන්දියාපු පිටි පැකට් එකේ තියෙන ඒ පිටි වලින් හදන්නත් පුළුවන්. පහලින් කමෙන්ට් කරගෙනත් යන්න ඕගොල්ලෝ මම මේ අද මොනවද හදන්නේ කියලාත්. ඔන්න දැන් මම මේකට ඊස් දාගන්නවා. මෙතන මම ඊස් තේ හැන්දක් දාගත්තා. ඊස් ටික දැම්මට පස්සේ මම මෙතන පොල් කිරි දාගන්නවා. ඔයාලා ආප්ප මිශ්‍රණය හදන්න හැමෝම දන්නවනේ. ඉතින් මේ ආප්ප මිශ්‍රණය හදන්න ඕනේ අපි සාමාන්‍යයෙන් හදන්නේ තෝස මිශ්‍රණය. අන්න ඒ වගේ දියටත් නැති උකුවටත් නැති සාමාන්‍ය මිශ්‍රණයක් තමයි මෙතනදි ගන්න ඕනේ. මේක හොඳට කලවම් කරගන්න. පොල් කිරි පොඩ දාන ගමන් තමයි මේක කලවම් කරගන්න ඕනේ. මේ විදිහට පිටි හොඳට දිය කරගන්න. පොල් කිරි චුට්ට දාන ගමන් මම මෙතන පොල් ගෙඩියක කිරි තමයි ගත්තේ. පොල් ගෙඩිය ටිකක් පොඩි. ඒ නිසා මම පොල් ගෙඩියක කිරි තමයි මෙතනට දාගත්තේ. පොල් කිරි උපු වෙන තරමට මේක රසයි. වීඩියෝ එක අවසන් වෙනකම්ම බලලා ඔයාලා කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන්ම වීඩියෝ එක කොහොමද මට වීඩියෝ එක හදාගන්න ඕන තැන් මොනවද කියලාත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේ මේ හදන රස කෑමකේ නම මම කියන්නේ නැහැ. ඔයාලත් කියන්න මම මේ මොනවද හැදුවේ කියලා. ඔන්න මම තාම පිටි එකේ පදම ඇවිල්ලා නැහැ. ඉතින් මම මේ පොල් කිරි පොඩ දාන ගමන් මම මේකේ පදම තමයි මෙතනදී හදාගන්නේ. මෙතනදී ඔයාලට පුළුවන් නම් පොල් වතුර ටිකකුත් තියාගන්න. පොල් වතුරත් මේකට මම අන්තිමට දාගන්නවා. ඊස්ට් එක ඔයාලගේ සාමාන්‍යයෙන් ඔයාලා පාවිච්චි කරපු ඊස්ට් එකක් නම් ඒක වතුර එකට දාලා පොඩ්ඩක් බලන්න පිපෙනකන් ඉඳලා තමයි මේකට දාගන්න ඕනේ. මම එකපාරම දාගත්තේ මම කඩෙන් අලුතින්ම ඊස්ට් පැකට් එකක් ගත්තු නිසා. ඔන්න හරි. දැන් මගේ කිරි එක හරි. ඊට පස්සේ මම මේකට දාගන්නේ මේ පොල් වතුර තමයි දාගත්තේ. පොල් වතුර ටිකක් දාගෙන ඒකත් එහෙමම කලවම් කරගන්නවා. අද ටිකක් සීතල දවසක් නිසා ඉතින් ගොඩක් වෙලා මේක පිපෙන්න තියන්න වෙනවා. මම ඒ නිසා උණුසුම් තැනක් හොයලා ඔයාලට පුළුවන් නම් ඔයාලා ලිප ගාව ඔයාලා වැඩ සාමාන්‍ය කරන තැන ලිප ගාව තියලා තියන්න. එතකොට මේක ඉක්මනටම පිපෙන්න ගන්නවා. අනිවාර්යයෙන්ම ඔයාලා අතින් මෙන්න මේ විදිහට පදම හදාගන්න. ඔයාලට පේන වෙති මේකේ පදම. මෙන්න මේ විදිහට පදම අපි හදාගමු අපේ ආප්ප මිශ්‍රණේ. ඊට පස්සේ මම මේකට දාගන්නවා සීනි. ඊස්ට් ක්‍රියාකාරී වෙන්න නම් අනිවාර්යයෙන්ම සීනි දාන්න ඕනේ. සීනිත් දාලා මෙතන සීනි මේසේ හැන්දක් විතර මම දාගත්තා. දාලා මේක හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේක පිපෙන්න තියනවා. මම පැය 3-4ක් විතර පිපෙන්න තිබ්බා. මම තිබ්බේ ලිප ගාවින්. මොකද මම වැඩ කරද්දී ලිපේ රස්නෙට මේක කොහොමවත් ඉක්මනට පිපෙන නිසා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම පියන දාලා වහන ගන්න පුළුවන් බාල්දියකට දාලා මේ විදිහට වහලා මම ලිප ගාව තියනවා. ඊට පස්සේ මම මේක මෙන්න මේ ඔන්න දැන් ඔයාලට පේනවා ඇති මේ තමයි පදම අපේ ආප්ප මිශ්‍රණේ. මෙන්න මේ විදිහට උකුත් නැති ගොඩාක් ඝනකමක් නැති බැටර් එකක් තමයි අපි හදාගන්න ඕනේ. මම අද දර ලිපේ තමයි හදන්නේ. ඔන්න ඔය විදිහට ගින්දරත් පොඩ්ඩක් පාලනය කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට ගෙදර තියෙන තාච්චියකටම තමයි මම මේ දාන්නේ. මේ විදිහට හැඳි එකමාරක් විතර අපි දාගන්නවා. මේ ගෙඩියප්ප හදද්දී ඔයාලා ගොඩාක් මිශ්‍රණේ දාගෙන ලොකුවට හදාගන්න යන්නත් එපා. මද ගින්දරේ තමයි මේක හදන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. නැත්තම් මේකේ මැද්දක් යනවා. ඔයාලා බලන්න සුදු තද පාට සුදු පිටි තියෙනවා නම් ගන්න එපා. වහලා මද ගින්දරේ මේක හොඳට තඹ ගන්න. ඉතින් තව එකක් හදමු. මෙන්න මේ විදිහට මිශ්‍රණය අරගෙන මෙන්න මෙහෙම දාගමු. මම හැඳි එකමාරක් විතර දාගත්තා. දාලා හොඳට වහලා මෙන්න මේ ගානට ගින්දර තියාගෙන මම මේක තඹ ගන්නවා.
දැන් ඔයාලට පේනවා ඇති මේකේ කොහෙවත් සුදු පාට තද සුදු පාට ඩොට් ඩොට් පේන්නේ නැහැ. මෙන්න මේ වගේ උඩ කොහොම එක පාටක් වෙන්න ඕනේ. ඊට පස්සේ මම ආයිත් එකක් දානවා. මේකෙදි මම පොඩි වෙනසක් කරනවා. ඔයාලා බලන්නකෝ මොකද්ද මේකෙදි කරන්නේ වෙනස කියලා. නිවාඩු මාසේ ගෙදරට වෙලා ඉන්නේ චූටි පැටවුන්ට ඔයාලා ගැතින් මෙන්න මේක හදලා දෙන්න. ඇත්තටම මේක හරියම රසයි. මේ විදිහට හැදුවාම බබල සාමාන්‍යයෙන් හදන ආප්පු වලට වැඩිය වෙනසක් තියෙන හින්දා ගොඩාක් ආසාවෙන් කයි. මෙන්න මේ විදිහට මම අර ආප්පු විසින් ටිකක් දාලා ඊට පස්සේ ඒක චුට්ටක් උඩ තෙම්බිගෙන ඉනකොට මෙන්න මේ විදිහට පිටරයක් කඩලා දා ගන්නවා. ඒක ඇත්තටම හරිම රසයි. ලුණු ටිකක්, ගම්බීස් ටිකක්, කේරි මිස් ටිකක් ඔයාලට ඕන නම් දාගන්න පුළුවන්. ඔන්න මම දැන් එක එක විදිහට තමයි මේ පිටි මිශ්‍රණයෙන් හදන්නේ. ඊට පස්සේ මම හදාගන්නවා කැරමල් එක. මේ විදිහට සීනි මෙතන මම ගත්ත සීනි මේස හැඳි දෙකක්. ඔයාලට පැණි රස ඕනි කියලා හිතන විදිහට ගන්න. හැබැයි සීනි මේ පිටි ප්‍රමාණයට සීනි මේස හැඳි දෙක හොඳටම ඇති. මේ විදිහට සීනි ටික කැරමල් කරගමු. මම මෙහෙම කරන්න හේතුව වැඩි පැණි රස කන්නේ නැති නිසා. හැබැයි ඔයාලා පැණි රස ගොඩක් කැමති නම් ඔයාලට පුළුවන් මේ සීනි ග්‍රෑම් 50ක් විතර දාගන්න. දාලා ඔයාලගේ ගෙඩියාප ප්‍රමාණිත් එක්ක තමයි ඔයාලගේ මේ මිශ්‍රණය මේ දාන කැරමල් එකට දාන සීනි ප්‍රමාණය වෙනස් වෙන්නේ. හරි දැන් ඔයාලට පේනවා ඇති සීනි ටික පොඩ්ඩක් කැරමල් කරගන්න තමයි මෙතන තියෙන්නේ. සීනි ටික කැරමල් වෙනකොට මම මේකට පොල් කිරි දාගන්නවා. මෙතන මම පොල් කිරි කෝප්ප දෙකක් වගේ වෙන දාගත්තා. ඒකත් හොඳට කලවම් කරගන්නවා. මෙතනදී සීනි පැණි වෙන පදමක් නැහැ. ඔයාලා සීනි ටික කැරමල් කරගන්න සීනි ටික හොඳටම දිය වෙනකන්. ඊට පස්සේ මේකට පොල් කිරි දාලා පොල් කිරි ටික හොඳට නටනකන් මේක මේ විදිහට ලිපේ තියාගමු. පොල් කිරි හොඳට නටනකන් තියාගන්න නැත්නම් බඩේ අමාරුව හැදෙනවා. ඊට පස්සේ මම දාගන්නවා මේකට ගම්බිරිස් තේ හැන්දයි ඒ වගේම සූදුරු තේ හැන්දකුයි. ඔයාලට මේ වෙලාවේ තියෙනවා නම් මෙතනට එනසාල් චුට්ටක් තල්ලා දාගන්න. එතකොට හරිය සුවඳයි ඒ වගේම රසයි. මෙන්න මේ විදිහට කිරි ටික හොඳට පැහෙද්දී මම මේක ලිපෙන් බා ගන්නවා. උණු චුට්ටකුත් දාගන්න ඔයාලගේ රස අනුව. හරි දැන් ඔයාලට පේනවා ඇති මගේ මේ කැරමල් මිශ්‍රණය හරි. ඊට පස්සේ මම මේකට අර අපි හදාගත්තු ගෙඩි අප්ප ටික මේ විදිහට එක එක මේකේ ගෙල්ලවල තියෙනවා. චුට්ටක් වෙලා තියෙන්න පුළුවන්. ඔයාලට මේක එවල කන්න පුළුවන් නම් මේ විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ගොඩාක් රස ඔයාලා උදේට කනවා නම් මේක රැයට හදලා මේ විදිහට මේ පැණි එකේ දාලා තියන්න. එතකොට උදේට මේකට අප්පලට හොඳට පැණි ටික අල්ලලා තියෙනවා. එහෙනම් දැන් ඔයාලා දන්නවද මම අද මොනවද හැදුවේ කියලා? පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන් යන්න මම මේ මොනවද හැදුවේ කියලා. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. මේ තියෙන මම හදාගත්තු ගෙඩි අප්ප ටික හොඳට හදාගත්තු ලුණු මිරිසක් හරි මස් ඔද්දක් හරි එක මේක හරිම රසයි. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගොඩාක් ස්තුතියි අද වීඩියෝ එක